දැන් මේවයි මේ කාරණා තමයි අපි මානව හිමිකම් කියලා මේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. අනිත් පැත්තට අපිම විසින් අර මනුෂ්‍ය හැටියට අපිට දැනෙච්ච සිරිත් එක්ක අපි මේක මේ ක්‍රියාත්මක කරන්න බලයි. මේ මානව හිමිකම් ඉන්නේ ඉතල සිරිතක් හැටියට අපි ඒක සමහරව කරලා තියෙනවා. ඒ මොකද මනුෂ්‍යෝ නිසා. දැන් ඒකෙදි මූලික වෙන්නේ මානසිකම් වල ඩිග්නිටි හා සර්වයිවල් ගරුත්වය හා පැවැත්ම. මේක තමයි මූලිකම මිනිසෙක් ඇතුළේ තියෙන වල මූලික දේ. මොකද මේ ගරුත්වය කියන්නේ? දැන් උදේ මෙතෙන්ට ඔබ මේ රැස්වීමට එනකොට ඔබ දැක්කන වාහනේ එනකොට සතෙක් සීපාවේ කුරුල්ලෙක් ගිය ගිහිල්ලා තියෙන මොකද කරන්නේ? මොනෝ කරන්නේ? ඉතින් බලාගෙන ඉනෝ මිසකේ දිහානේ. නමුත් ඔබේ ගෙදර ඇති කරන ඉන්න සතෙක් සීපාවෙක් කුරුල්ලෙක් මියුනොත් මොකද කරන්නේ? ඔබ එක බරක් කාරලා වලදලා ඒක අතුරු කරනවා. මිනිහෙක් මරුණම අපි ඒකට යනකොට අපි කියන්නේ ලාස්ට් රිස්පෙක්ට් අවසන් ගෞරවය දක්වන්න යන්නේ. පස්සේ බොහොම ලස්සන පෙට්ටියක දාලා කර ගහගෙන සමහර දවුල් සම්මතන් ඇතුව බොහොම ගෞරවාන්විතව තමයි ආදාහනය කරන්නේ නැත්නම් මීටක් කරන්නේ. ඒ කියන්නේ මිනිහෙකුගේ ජීවිතේට මරණයට ගරුත්වයක් තියෙනවා. එහෙම ජීවිතේට අන්නේ ගරුත්වයෙන් මේකේ ජීවත් වෙන්න නම් සමාජයේ ජීවත් වෙනකොට මිනිස්සුන්ට මූලික කාරණා කීපයක් සාක්ෂාත් වෙන්න ඕනේ සම්පූර්ණයි. මූලිකවම තමයි ජීවත් වෙන්න අවශ්‍යයි. ආහාර අවශ්‍යයි. කන්න අවශ්‍යයි. සමහර කනකොට දැක්කම නම් හිතන්නේ ඒගොල්ලෝ ජීවත් වෙනවා කන්නේ කියලා ඒක වෙනම කාරණයක්. අතකට ජීවිතේ පවත්වාගෙන යන කන්න ඕනේ. ඊළඟට ආහාර ඕනේ. ඊළඟට ඇඳුම් ඕනේ. ඇඳුම් නැතුව අපිට ඉන්න බැහැ. නේ අපි දැන් මේක ඒකට දාලා ඉන්නේ ඇඳුම් නැතුව ඉන්න බැහැ. පුළුවන්. අපි සමහර විට මේ ඔය දැන් මෙහෙම හිටියන නාටකාම්කට හරි මේ ගියාම මේ ඇඳුම් ගලවලා ඉන්නේ වෙදී කරලා. ඒක ඇඳුම් ගරින්නේ. සමහර මේ ශිෂ්ටාචාර කොටසක් හැටියටද? ඔව් ඒක විතරක් නෙවෙයි. ඒ ඇඳුම නිර්මාණය වෙලා තියෙන්නේ අපිට සීතලෙන් අවුෙන් මැස්සෙන් ආරක්ෂා වෙන්න තමයි මේ ඇඳුම. ඒක නිසා ඇඳුම එක ඒ සමාජ මේවා යටතේ වෙනස් වෙලා තියෙනවා. දැන් අපි මේ කලිසම් මේ ඇඳට අපේ රටේ කපුරෙක් දෙකින් ඇඳපු මේක තමයි මේ ඉන්නේ බටහිර සීතල රටවල තමයි මේ වගේ ඇඳගෙන ඉන්නේ. ඒතකොට එස්කිමෝ වරු ඊටත් වඩා වෙනස් සීතල වල වර්තු දෙන්න උනත් අය. ඒතකොට අපේ මුස්ලිම් සහෝදරයන් ඒ අය ඉජාබය මුළු මේකම ගහන අදවත් අද ඒක ආගමික මේක චාරිත්‍රාක් කියන ගියත් ඇයි මේ එහෙම ආවේ? ඒ අනුව කොහොමද නිර්මාණය වෙන්නේ? ඒක ආගමෙන්ම අපි ගන්නේ. ඒ කාලේ වඩාම ප්‍රවාහනය තිබුණේ ඔටුව පිට යන්නේ. ඔය මේ නදි පෙරදිග එහෙම කාන්තාරවල. ඒ ඔටුව යනකොට ඒකේ කාන්තාරයක් කොහොමද දිගටම ශාල දුර ප්‍රමාණයක් කරක්ක් නේ. උලන් එනවා. උලන් එනකොට අර වැලි මුළු ඇහි කනේ ඔක්කොම එනවා. නිසා මේවෙන් ආරක්ෂා වෙන්න අවශ්‍ය වුණා ඒකට ගැළපෙන්න. ඒක ඊට පස්සේ ආගමික කාර්යයත් එක්ක ආගමික මිනිහත් එක්ක සම්බන්ධ. ඒත් මේ වගේ ඇඳුම් ඕන අපට සීතල. ඒ වගේ ඉන්න තැනක් තියෙන්න ඕන. ඒ සීතල අවුවට වැස්සට ඉන්න මිනිස්සුන්ට තැනක් තියෙන්න. මේ ප්‍රධාන කාරණා තුන අවශ්‍ය මිනිස්සෙක්ට ජීවත් වෙන්න බෑ. ඒකත් එක්කම අවශ්‍ය අපට අපි අසනීප වෙනවා. සනීපුණා මෙහෙත් කරන්න තියෙන්න ඕන. සමහර අසනීප වලින් වැළකී සිටීමේ අප්‍රායිතියක් තියෙනවා. ඒකට අපි කුඩා කාලේ ඉඳලා අපි මෙතන ගත්තොත් සියලු දෙනාගේම සමහරට වමේ හරි නැත්නම් අකුණේ හරි අතේ තියෙන පොඩි කැලලක් තියෙනවා. ඒක සෝරින්නේ. ඒකම බලන්න. ට්‍රිපල් එක දෙනවා පුතා. මේ බලකිරි සිටීමට හා අසනීපයක් වුණාම බෙහෙත් ගන්න අවශ්‍යතාවය තියෙනවා. ඒක අපි කියන සෞඛ්‍යයි. ඊළඟට අද අපි මේ කතා කරනවා මේ PowerPoint presentation යොදා ගන්න. කවුද මේව හැදුවේ? ඔක්කොම කරේ.
මිනිස්සු කොහොමද හැදුවේ? අධ්‍යාපනය. අධ්‍යාපනය අවශ්‍යයි. හැබැයි ඒ වගේ සමාජ විට හානිකර තත්ත්වයක් යනවා. අද තාක්ෂණය බොහෝ විට හානිකර විදියට යොදන එක අත්භාවිතයේ හොඳ වගේම AI තාක්ෂණය කියනවා. ඒක කොයිතරම් විනාශකාරී විදියට යොදා ගන්න පුළුවන් මේද දන්නේ ඉස්සරහ විදිහට කියලා. ඔය ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්වා ඒ අද තාක්ෂණය මිනිහට සිදුවා ඔත තාක්ෂණය විසින් මිනිහා ගිරගෙන ගියා. ඒකත් බලන්න තාක්ෂණය. ඒකට AI තාක්ෂණයට වඩා අද ඒක තවත් යුද්ධයට ප්‍රයෝජන ගන්න පුළුවන්. හරිම කිලෝමීටර් 1000ක 1500ක ඉලක්කයකට එක පුද්ගලයෙක් බලලා යවන්න පුළුවන්. මේ තාක්ෂණය. ඒකට මේක හානිකර විදිහට යොදා ගන්න පුළුවන් යොදා ගන්න. අපි පරමාණුත් එහෙමයිනේ. පරමාණු විතරකොට මේ ඒක මනුෂ්‍ය සංයුතිය යහපතට යොදා කියලා නිර්මාණය කරපු එකනේ. නෝබෙල්. ඒක දැන් AI එකට එහෙ ගිහිල්ලා තියෙන්නේ ඩිප්සිස් තාක්ෂණය කියලා. ඒතර මේ වගේ ඒවා කියන්නේ කොහොමහරි මේ වෙන්නේ නැහැ අධ්‍යාපනය නිසා. ඒතර මේ අධ්‍යාපනයෙන් අපි මේක නිර්මාණය කරන මිනිස්සු එකේ. ඒතර මේක අවශ්‍යයි. විශ්ව සමාජික ජීවත් වෙනකොට අනිත් පැත්තට කතා බහ කරන භාෂායි කියනවා. ඉතින් මම චතුරෝණ මෙතෙන්දී අපේ සංස්කෘතියයි තියෙනවා. මෙතන හැම සංස්කෘතියක්ම බෞද්ධ ඒ වගේම ක්‍රිස්තියානි තවත් ආලෝකවත් වෙනවා තිබුණා නම් කුරුක්කුල කෙනෙකුයි මෞලවි කෙනෙකුයි කියලා පොඩ්ඩක් තිබුණා තවත් හොඳයි. ඒක අපි මේක තමයි ධර්මත්වය හා පිළිගැනීම කියන්නේ. මෙන්න මේ මනුෂ්‍ය වටිනාකම් වල ප්‍රධාන දෙයක් තමයි විවිධත්වය පිළිගැනීම. ඒක මොනික වටිනාකම එක. අපි විවිධත්වය පිළිගන්නවා, බයෝ ඩයිවර්සිටි පිළිගන්නවා. පාරිසරික විවිධත්වය පිළිගන්නවා, ජෛව විවිධත්වය. අපි කියනවා අලදොල ගංගා තියෙන්න ඕන, මිනිස්සු ඉන්න ඕන, ගස්කොළන් තියෙන්න ඕන, ගංගා අලදොල ගලාගෙන යන්න ඕන, මල් තියෙන්න ඕන, කුරුල්ලෝ ඉන්න ඕන. මේක පිළිගන්න ඕනේ. ඒක කියන පරිසරයේ ලස්සනයි මේක අවශ්‍යයි කියන. ඒවත් එහෙම ඊට පස්සේ කියනවා මල් උනත් එක එක වර්ගයේ මල් තියෙන්න ඕන, එක එක පාටින් තියෙන්න ඕන, එක එක සුවඳෙන් තියෙන්න ඕන. කුරුල්ලෝ උනත් එකම හඬෙන් අහන්න අපි ආස නැහැ. එක එක කුරුල්ලන්ගේ විවිධ හඬ ඒක ආසයි. ඉතින් මේ විදිහට පාරිසරික ජෛව විවිධත්වය අපි පිළිගන්නවා. එහෙම පිළිගන්න අපි එත්නික් ඩයිවර්සිටි එක මිනිස්සු ඉගත්තේ වෙන මිනිහෙක් කර භාෂාවක් කතා කරොත් වෙන ආගමක් අදහනවා නම් වෙන සංස්කෘතික කටයුතු කරනවා නම් අපි ඒක දකින්නේ නිකන් අපේ පුරුෂන එකක් ඇයි මෙන්න මේ විවිධත්වය පිළිගැනීම තාම අත්‍යවශ්‍යක මානව වටිනාකම් වත් දැන් මිනිස්සු විවිධයි එක්කෙනෙක් කුසයි එක්කෙනෙක් මිටි එක්කෙනෙක් කළුයි තා එක්කෙනෙක් සුදුයි තා එක්කෙනෙක් මහතයි එක්කෙනෙකුගේ නහය නිකන් ඉරා හොඩේ වගේ තියෙනවා තා එක්කෙනෙක් නහය පැතිලි මේ හැම එකම රස නැහැ ඒක දැන් ඒක වෙන්නේ වැරදිද මේ මිනිස්සු ඔක්කොම එක විදිහට වුණා නම් මොකද වෙන්නේ එකම උස එකම මහත එකම පාට එකම නහය ඇහැ කට තිබුණා මොකද වෙන්නේ ලෝකෙම බලන්න අජුයි බෑ කඩුකොපි ටිකක් අගේ. මිසාම මෙන්න විවිධත්වය අවශ්‍යයි. ඒක තමයි මිනිස් වටිනාකම් වල ගරුත් එක. එන විසම්පතිය කියලා අපි. ඒ කියන්නේ විරුද්ධ අදහස් එකක් තියෙන්න ඕනේ. ඒක පිළිනොගෙන්නම වෙන එකක්. අද විරුද්ධ අදහස් කියන්නේ ඒකේක බලහත්කාරයෙන් යටපත් කරන්න යනවා. දැන් මේ බලහත්කාරයෙන් යටපත් කරන්න තමන් අනිත්‍යයට වඩා උසස් කියලා හිතන මිනිස්සු කවුරුත් උසස්. ප්‍රඥාවන්තයි. එක් සමානයි. මේ සමාන මිනිස්සුયો ඉපදුණු දේශය අනුව, ඉපදුණු ප්‍රදේශය අනුව, ඒ භාෂාරුමය අනුව වෙනස් කරන සලකන එක නතර කරන්න තමයි අනිත් පැත්තේ මානසිකව. දැන් මේක මූලිකව ඇති වෙන්න හේතුනේ ඔබ දන්නවා පළවෙනි ලෝක යුද්ධය ආව 1918 ඉඳලා 34 දක්වා දෙවෙනි ලෝක යුද්ධය 1939 45 මේ දෙවෙනි ලෝක යුද්ධයේදී හිට්ලර් විසින්
මිනිස්සු ලක්ෂ 140ක් විතර පමණ. කිරි දරුවකින් ඉඳලා වියපත් දැනත් දක්වා වෘත්ති ගැනීමද අමුමයි ගෑස් කාමර වල දාන බරකටපත් කරනවා. ඇයි ඒ උදවිදාන් බීම. කිව්වා ආර්ය අපි ආර්ය ජාතිය තමයි විශිෂ්ට ජාතිය. ඒ අය තමයි පහලින් තමයි අනිත් අය ඉන්න ඕනේ කියලා මේ කියන මනුෂ්‍යත්වය නොසලකා කරපු ක්‍රියාවක ප්‍රතිඵලයක් වෙනවා මේ මිනිස් ඝාතනය පටන් ගන්න. අපිත් ඒ කාලේ කියනෝනේ ලංකාව අපි තුන ආර්ය ජාතිය කියන්නේ. මේක බොරුවක්. ආර්ය කියලම ජාතියක් නෑ ආර්ය කියන්නේ භාෂාවක් විතරයි. කියන අපි ආර්යයන් කියලා. ඒතර මෙහෙම මේ හිට්ලර්ගේ විනාශය නිසා ලෝකෙටම සිද්ධ වුණා ඒ කාලේ මේ පස මිතුරු හැටියට මරා ගන්න හිටපු රටවල් 5කට එකතු වෙන්න සිද්ධ වුණා. ඒ කාලේ ඇමරිකා එක්සත් ජනපදයයි සෝවියට් දේශයයි. දැන් තියෙන සෝවියට් රුසියාවනේ සෝවියට් දේශයයි. එතකොට චීනයයි බ්‍රිතාන්‍ය ප්‍රංශයයි. මේ රටවල් හිටියේ එකිනෙක අතර මරා ගන්න බලාගෙන. නමුත් මේ හිට්ලර්ගේ මහා මිනිස් සංහාරය නවත්තන්න මේ රටවල් පහ එකතු වෙලා මිත්‍ර හමුදාවක් හැටියට හිට්ලර් පරාද කරන්න කටයුතු කරලා මේ මහා මිනිස් ඝාතනය වළක්වගෙන ඒ කතා වුණා නැවතත් මේ වගේ මිනිස්යන්ට මහා මිනිස් ඝාතනයක් වෙන්න ඕනේ නැහැ. ඒක නිසා අපි එකතු වෙලා මේ මිනිස්සුන්ට තියෙන්න ඕන අයිතිවාසිකම් පිළිබඳ යම් කිසි එකගත් වෙන්න. ඒ අනුව තමයි 1945 සෑන් ෆ්‍රැන්සිස්කෝ නුවර රැස්වලා හරිගත්තු කෙටුම්පතක් 1948 දෙසැම්බර් 10 ලෝකෙට ප්‍රකාශ කරා මොකක් කියලා ඔබ දන්නෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය කියලා. මේක තුන වගන්ති 30ක්. මේ වගන්ති 30 තියෙන අයිතිවාසිකම් තියෙනවා නම් අපේ රටේ ලෝකෙ කොහේ වුණත් මිනිස්සුෙකුට කිසිම ගැටලුවක් නැහැ. ඒක නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය මේක මත පදනම් වෙලා හැදුන එක අර මූලික මිත්‍ර හමුදාව හැටියට හිට්ලර් පරාජය කරන එකතු වුණ රටවල් පහට නිෂේධ බලයක් සම්පූර්ණ කරනවා. ඒ නිසා අද එක්සත් ජාතීන්ගේ සංවිධානය අද රටවල් 193ක් තියෙනවා. නමුත් මොන රටක් හරි දැන් ඊශ්‍රායලට විරුද්ධව සමහර කාරණා ආව ඇමරිකාව තමයි නිෂේධ බලය පාවිච්චි කරන අනිත් සියල්ලම කැමති වුණා නිෂේධ බලය එංගිගේ අරපත් කරන්න පුළුවන්. ඉතින් මේක මානව හිමිකම් වලට ගැළපෙන එකක් නෙවෙයි නමුත් ඒකෙන් තියෙනවා. අපි 1955 දී එක්සත් ජාතික සංවිධානයට ඇතුළත් වුණා. ඒ කියන මේ ප්‍රකාශය පිළිඅරගෙන. ඒක නිසා තමයි 1947 දෙසැම්බර් 10 තමයි ජාත්‍යන්තර මානව හිමිකම් දිනය හැටියට සැලකෙන්නේ. මේ ප්‍රකාශය ලෝකෙට ඉදිරිපත් කරපු දවස. දැන් මේක ප්‍රතිපත්ති ප්‍රකාශයක් නේ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක වෙන රටවල් අතර මේ සඳහා හදාගත්ත සම්මුතිය යුසෝ ප්‍රඥාප්ති කියලා කන්වෙන්ෂන්. දැන් හදාගෙන මේ අයිතිවාසිකම් අතර ප්‍රශ්නයක් ආවා. සමහර කිව්වා ඕන මිනිසුන්ට නිදහසේ යන්න කතා කරන්න මේ එකතු වෙන්න අත්තරංගුල ගැනීමේ බලකින් මේව තමයි ප්‍රධාන අවස්ථාව. එක රටවල් සමූහයක් කිව්වා. තව රටවල් සමූහයක් කිව්වා නෑ. වඩා ප්‍රධාන වෙන්නේ මිනිසුන්ට කන්න බොන්න සෞඛ්‍ය අධ්‍යාපන හැකියාවක් තියෙන්න ඕනේ. මේ කාරණා දෙක නිසා ප්‍රධාන සම්මුති දෙකක් ඇති කරා. එකක් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය කියලා. අනිත් එක ආර්ථික සමාජ සංස්කෘතික අයිතිවාසිකම් සම්මුතිය කියලා. මේ සම්මුති දෙකම එක දවසේ ඇති කරලා 1966 ලෝකෙට ඉදිරිපත් කරා. මේවල සඳහන් අයිතිවාසිකම් ක්‍රියාත්මක කරන්න කැමති රටවල් ඉන්න ඕන අසංගතයි. මේ සම්මුති දෙකට 1980 ජූනි මාසයේ 11 වෙනිදා ජයජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලෙදී මේ සම්මුති දෙකට අධ්‍යක්ෂක ශ්‍රී ලංකා රාජ්‍යය. දැන් එතකොට අපිට පැහැදිලිමත් වෙනවා මේ සම්මුති වල සඳහන් අයිතිවාසිකම් අපේ රටේ පුරවැසියන්ට ජනතාවට ලබා දෙනවා. නමුත් මේ සම්මුතියක් අසං කිරීමෙන් පස්සේ ඒතර බැඳීම් වෙනවා වගේම ඒක ක්‍රියාවට නගන දෙයක් කරන්න ඕන. ඒකට අපි කියනවා රැටිෆයි කරනවා ඒකට අපරානුමති කරනවා ඒක. ඒ අපරානුමති කිරීම කරේ නැහැ ඒක. පස්සේ 1997
නොවැම්බර් මාසයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය කාලෙදී තමයි ඒක අපරාධමතිය කළේ. ඒ අනුව තමයි අර සිවිල්ලා දේශපාලන අයිතිවාසිකම් සම්බුද්ධිය තියෙන අයිතිවාසිකම කඩවුනොත් අපේ රටේ ඒකට පිළිසරණක් නැත්තම් ශ්‍රේෂ්ඨාධිකාරියට ගිහිල්ලා පිළිසරණක් නැත්තම් ඒක ප්‍රමාණවත් නැත්තම් අන්නර ජිනීවා කමිටුවට ජාත්‍යන්තර කමිටි කරන්න අයිතිය ලැබෙනවා තනි පුද්ගලයෙකුට උනා. 97 පස්සේ තමයි මේ අයිතිය ලැබුණේ. ඒකේ පළවෙනිම පාවිච්චි කරේ ඔබ දන්නවා මේ මෑතදී මිය ගියා වික්ටර් අයිවන් රාවේ කපුලා. පළවෙනිම ජිනීවා ගියේ කමිටුව. ඊළඟට මේකෙන් පස්සේ තවත් අයිතිවාසිකම් රාශියක් ආව. උරුරු අමානුෂික වධහිංසාව ආමන්සාගත සැලකිල්ලකට දඬුවමකට ලක් නොකළ යුතුය සම්මුතිය. අපි ඒකට ප්‍රශ්න කරනවා. ළමයි අයිතිවාසිකම් සම්මුතියක් ආවා. අපි ඒකට ප්‍රශ්න කරනවා. වර්ගවාදයේ එරෙහි සම්මුතියක් ආවා. අපි ඒක කරන්නේ. ගමූල ඝාතනයේ එරෙහි සම්මුතියක් ආවා. අපි ඒක ප්‍රශ්න කරනවා. කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් තුරන් කිරීමේ සම්මුතිය කියලා. කාන්තා අයිතිවාසිකම් සම්මුතියක් නැහැ. ඔවා මිනිස්සුયો කිව්වම කාන්තා පිළිපි දෙකමයි. එතකොට මේ කාන්තාවන්ට ප්‍රශ්න වෙලා තියෙන්නේ අද මේක ගැන විවාද කරන සමහර අය වැරදි විදිහට ඒ අයට අර අනිත් පිරිමිය හා සමාන අයිතිවාසිකම් ලැබීම සමාජ විසින් නැති කරලා තියෙනවා. විවිධ සීමා දාලා තියෙනවා. රැකියාව වෙන්න පුළුවන්, ගෙදර වැඩවල වෙන්න පුළුවන්, මොකක්ද වෙන්න පුළුවන්. අනේ ඒ සීමානේ සමාජ එකට අපි කියන ජෙන්ඩර් කියලා. ස්ත්‍රී පුරුෂ සමාජවාදී කියලා. එන්න මේක ඇති කරලා තියෙන්නේ මේ උපතින් ආපු එක නෙමෙයි. උපතින් ආපු ජෛව විද්‍යාත්මක දෙකක් තියෙනවා කාන්තාව පිරිමි කියන්නේ. ඔය වැඩියෙන් ඇති කරලා තියෙන්නේ මේ සමාජය තමයි එමෙත පටවල තියෙන්නේ කාලයක් තිස්සේ. දැන් පොඩි උදාහරණයක් ගත්තොත්. දැන් කවුරු හරි කෙනෙකුට දරුවෙක් ලැබුණම පිරිමි ළමයෙක් නම් අරන් යනවා නිල් පාට. ගෑනු දරුවෙක් නම් රෝස පාට. කවුද මේ පාට නිර්මාණය කරන්නේ? ඒ ගෑනු දරුවෝ නිල් පාට කැමති ප්‍රශ්නයක් නැහැ. තියෙනවා. පිරිමි ළමයෙක් රෝස් පාට ප්‍රශ්නයක් තියෙනවා. අපි සෙල්ලම් බඩු ගෙනියනකොට උනා පිරිමි ළමයට කාර් කෝච්චියෝවා. ගෑනු ළමයට බෝනික්කෝ ගෙන්නනවා. ඇයි? පිරිමි ළමයට බෝනික් හොඳේ දැන් මේ සමාජය විසින් ඇති කරපු වෙනස්කම් කියන කාන්තාව. ඒක තමයි සමාජවාදී. ඔය කාන්තාවන්ට මේ වෙනස්කම් තුලින් ඒක වෙනම කතා කරන්නේ. ඒක තමයි මාර්තු 8 තියෙනවා ජාත්‍යන්තර කාන්තාවගේ. එතකොට දැන් මේ කියන සම්මුති ඊට පස්සේ රටක් හැටියට ඒ රටවල් ක්‍රියාත්මක කරනකොට විවිධ ක්‍රමවේද යොදා ගන්නවා. සමහර රටවල් තියෙනවා සම්මුතියක් අත්සන්ග්‍රාම ජාත්‍යන්තරව ඊට පස්සේ ඒ රටේ නීතිය බඩපත් කරනවා. දැන් ඇමරිකාව, මොංගෝලියාව එහෙමයි. වැඩි රටවල් කියන්නේ ඒක ක්‍රියාත්මක කරන්න ඒ රට විසින් එක එක ක්‍රමවේද යොදා ගන්නවා. දැන් අපේ ශ්‍රී ලංකා රාජ්‍ය දිහා බැලුවම මේවා සම්මුතිය අපි අත්සන්ග්‍රාමව ක්‍රියාත්මක කරන්න ක්‍රම කීපයක් අපි යොදාගෙන තියෙනවා. එකක් තමයි අපි මේ වෙනුවෙන්ම නීතියක් පනවනවා. දැන් වධහිංසා වලට එරේ සම්මුතිය අනුව අපි නීතියක් පනවලා තියෙනවා. පොරුදු අමානුෂික වධහිංසා හෝ අවමන්සාගත සැලකිල්ලකට හෝ දඬුවමකට ලක් නොකිරීමේ සම්මුති පනත 1999 අන්තර්ජාතික කියන්නේ. මේකට හරි අකමැති මෙතන මම දැන් ඉන්නෝදි කියලා පොලිසියේ ඉන්නේ පොලිසිය. ඒකෝ කියන්නේ මේක ටෝච් ඇක්ට් කියලා. ටෝච් ඇක්ට් නේ ටෝච් ප්‍රිවෙන්ෂන් නේ. පොලිසිය හරි. ඒ අනුව මොකද ඒක පොලිසිය හරි අමුදා හරි බන්ධනාගාරය හරි වෙන රාජ්‍යාංශයෙන් වධහිංසාවක් කරොත් සාමාන්‍ය අපේ තියෙන අපරාධ නීතිවල අමතරව විශේෂ නඩුපැවරීමක් කරලා දඬුවම් කරන්න පුළුවන් අවම හිර දඬුවම අවුරුදු 7ක්. මේක තමයි ඒ නීතිය තියෙන්නේ. මේක දැන් දඬුවම් කරෝ පොලිස් නිලධාරී 19 දෙනෙක් අද ඉන්න වෙනකොට බන්ධනාගාරේ. එතකොට ඒ නීතිය ඉක්මවා තියාගන්න නිසා. එතකොට ඊළඟට සමහර පනත් පනවනෝ දැන් අපේ තියලෝ 1950 මේ 2006 අපේ මේ සිවිල් දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත කියලා පනවනවා.
ඒ කියන්නේ වෙනත් ආගමකට වෙනත් ජාතියකට එරෙහිව සමාජ කැළඹෙන විදියට කොබත වෙන විදියට ප්‍රකාශ කරනවා නම් ක්‍රියා කරනවා නම් මේ අර්ථය නඩු පවරන්න පුළුවන්. ඒක නඩු පැවරුවම මහේස්ත්‍රාත්තුමාට අප දෙන්නත් ඵලයක්. මහාධිකරණයම නඩු දෙන්න. අපිට දැන් පේන තියෙන සමහරලාට මේව මෙහෙම තිබුණට මේ යොදා ගන්න අවභාවිතාව නිසා. කවියක් ලියුවම පොතක් ලියුවම මේක යටතේ නඩු පවරන එක ස්වභාවයක් දකින්නේ නැහැ. එතනින් මේ බලාපොරොත්තු. ඊළඟට පවුල තුල සමහර විට ගෙදර ගෙදර කෙනෙකුට ඉන්න නෑ පහර දෙනවා ළමයින්ට පාඩම් කරන්නේ ඇවිල්ලා මත්ද්‍රව්‍ය අරන් ඇවිල්ලා ළමයින්ට පහර දෙනවා බිරිඳට පහර දෙනවා. දැන් මේවැ බලක් ගන්න මේ ගෙනාපානක් තමයි ඔය 2005 මුලස්ත ප්‍රඥාන්දත පනති කියලා. මේක දඬුවම් දෙන පනතක් නෙවෙයි. මේකෙන් කරන්නේ එහෙම කරදරයක් කරන එක්කෙනෙක් ඉන්නෝනේ එක දවසෙම යාට නිවාසයට එම තහනම් කරනවා. අපි නිවාසෙන් ගත්තු ගන්නවා. මේ වගේ අනපනත් වලින් අපි මේ සම්බුත් සදාන්නේ මානසිකව ආරක්ෂා කරනවා. ඊට අමතරව මේව ගැන බලන්න ආයතන හදලා. අද ළමයින් ගැන බලන්න තියෙන ප්‍රධාන ආයතනය මොකද රාජ්‍යයයි. උදාහරණයක් මොකක්ද ආයතනය? ළමා ආරක්ෂා අධිකාරිය. ළමා ආරක්ෂා අධිකාරිය තමයි පොලිසියෙන් ප්‍රතිපල කරන්නේ. පොලිසිය සමහරයකට යන්න ඕන සමාජයට සෝල්සිවරෙන්ටක් ඕන. අත් ළමයි අපයෝජි ලක් කරන කියනෝන රැයක දාලා නැතු ඕනෑම අවස්ථාවක ළමා අධිකාරියට පුළුවන් කීලේ ළමයි තමයි රෙකෝඩ් එක. දැන් ළමයි සම්බන්ධ අඩුවක් තියෙනකොට ඒක තමයි මෙහෙවන්න ගන්න පුළුවන්. ඊළඟට මේ රටේ මානසිකව ආරක්ෂා කරන්න ඒ වගේම ප්‍රවර්ධනය කරන්න මූලික අයිතිවාසිකම් කඩනකොට ශ්‍රේෂ්ඨාධිකාරියන් යන්නේ නැතු ඊට මෙහා ඒක විභාග කරන්න මේ පොලිසියෙන් මේ අත්අඩංගුවට ගැනීම ආදී පිළිබඳව බලලා ඒවට මැදිහත් වෙන ඍජුව පෞද්ගලික දායකයන් දැන් මිනිමරු කීපයක් වුණා මේ රටේ උසාවිය කරුවෙන් කියලා පොලිස් ප්‍රශ්න කාර්යය යා අපරාධකාරයෙක් නැති කෙනෙක් වෙන එකයි ඒක රාජ්‍ය ආරක්ෂාව යටතටපත් වුණා නම් ඒක රාජ්‍ය ආරක්ෂාව ඒ වගකීම තියෙනවා. එතකොට පොටේ දෙන්නෙක් මරුවා පැයකින් පැයකට. අපි කියමු මේ ඩෙත් ඉන්ඩස්ට්‍රි කියලා මේ බරපතල කාරණා. ඒකට මේ බලන්න ඕනේ මේ කියන විදියටම මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒතර මේව ගැන වගේ බලන්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සභාපති කරනවා. ඒකේ කරන වැඩ මොකද්ද? ඒකෙන් ඔබට ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන මොකක්ද කියලා කෙටි අදහස් දැක්වීම මගේ කතාවෙන් පස්සේ මාත් එක්ක පැමිණි ඉන්න අපේ කොමිෂන් සභාවේ පරීක්ෂණ විමර්ශන අධ්‍යක්ෂ ලාල්වීරසිංහ මහත්මයා නීතිඥ ඔවුන්ගෙන් මේ පැහැදිලි කිරීම කරයි මම හිතන්නේ විනාඩි 10ක විතර ඒක. එතකොට මේ වගේ ආයතන හදලා ඊළඟට අපි අද අපරාධ නීතිය වෙනස් කරලා තියෙනවා. 1995 වෙනකන් අපි කාන්තාවන් සම්බන්ධයෙන් තිබුණු අපරාධ නීතිය තමයි යම් අතවරය වෙනකොට ස්ත්‍රී දූෂණය අපේ තිබුණේ ස්ත්‍රී දූෂණය අතවර කිරීමයි. එතකොට ස්ත්‍රී දූෂණය නම් ලිංගික ප්‍රවේශයක් අවශ්‍යයි. ඒ ලිංගික ප්‍රවේශයක් නොවන ඕනෑම අපචාර ක්‍රියාවක්. එතන විවරයක් පාවිච්චි කරන ක්‍රියාවක් වෙන්න පුළුවන්. ආවේ අතවර කිරීම යටතට. අතරම කරා මොකද දඬුවම රුපියල් 1500 දඩයක් ගහලා මාසයකට ඉරදඬුවමක් දීලා අත්හිටවල එළි ඕනම අපචාරයක් කරන එළි මේක තමයි 1995 ගැටලුව නීතිය. පස්සේ මේ යුසුම්බට අසං කරෙන් පස්සේ ඒ අහනවා මෙහෙම නීතියක් තියාගෙන ඔගොල්ලෝ කොහොමද කාන්තාවන් ළමින් ආරක්ෂා කරන්නේ? ඒ අනුව නීති සංශෝධනය කරා දන්නේ සංග්‍රහය අපේ 95 අර ස්ත්‍රී දූෂණය අතවර කිරීම අතරට අලුත් වෙන රාශියක් අඳුනන බරපතල ලිංගික අපයෝජනය කුට්ටණය වජා පාවිච්චි ට්‍රැෆිකින් කියන විශේෂ ජාවාරම ඒ වගේම අන්තර්ජාතික අශිෂ්ට ක්‍රියා විභාගය ළමයින්ට පෝරකම් කිරීම කියලා මේ වගේ අලුත් වෙන රාශියක් අඳුනන දුන්නා මේ කියන්නේ ඒ වගේම දැන් අද අපේ පෞද්ගලිකාලේ ළමයින් සම්බන්ධයෙන් තියෙන වයස් සීමාව වෙනස් කරා. දැන් මුලින් තිබුණේ අවුරුදු 8කට අඩු ළමයෙක් නම් එයා මොන වරදක් කරත් එයාට මුත් කරන්න බෑ. එයාව මර කවුරු හරි එහෙම සිද්ධියක් වුණා තමන්ගේ අයියට ගැහුවා පිරිමියෙක් කෙනෙක්
ඒතර අවුරුදු 12යි අවුරුදු 7 ළමයෙක් හිටිය රොටියක් කෑවා කියලා ගැව්වේ. ඒ අවුරුදු 7 ළමයා අර අයියට ගහම බලන් හිටියේ. ඒක නිතරම අර මිනිස්සේ හිටියේ. කල්ලු කරගෙන. එයා මිය ගියා. නඩු කරන්නේ. අවුරුදු 7යි. දැන් මේ අවුරුදු 7 කියන්නේ 8 කියන එක දැන් අද 12 කරලා තියෙනවා. 12ට ළමයි කරන වරකට කරපයි. ඒ වගේම අවුරුදු 18ට අඩු කෙනෙක් කරන වරදක් මරණයටපත් කරා මේ මරණීය වරදක් කරා එයාට මරණ දඬුවම දෙන්න බෑ. දැන් ඒ නිසා මරණ දීපුවා ඉන්නවා වරද කරන අවස්ථාවේ 18ට අඩු නම්. ඒක පස්සේ අවුරුදු 25ක් දියවිලා. මේවට නීති වෙනස් කරලා තියෙනවා. ඒකට මේ විදිහට කියලා කාරණා එක එක විදිහට තියෙනවා. ඊළඟ අමතරව අපේ රටේ ආණ්ඩුව ව්‍යවස්ථාවට මේ සමහර අයිතිවාසිකම් ඇතුළත් කරලා තියෙනවා. එතකොට යම් අයිතිවාසිකමක් ආණ්ඩුව ව්‍යවස්ථාවට ඇතුළත් වුණාම අපි ඒක කියන මූලික අයිතිවාසිකම්. ඒතර මූලික අයිතිවාසිකම් හැටියට අපේ දත ආණ්ඩුව ව්‍යවස්ථාවේ තියෙනවා ආගමික සිටීමේ හෘද සාක්ෂි නිදහස, වදිහිංසාවලින් මිදී සිටීමේ අයිතිය, නීතිය ක්‍රියාත්මක වීම රැකවරණයේ සාධාරණ ක්‍රියාත්මක වීම, අත්තරංගුවට ගන්න බෑ සාධාරණ හේතුවක් නැතුව, මේ මගේ යනකොට මෙයා ඇරෙනව හරි නෑ, මෙයා මට අල්ලන්නේ නෑ, මෙයාගේ නහය ලොකුයි කියලා එහෙම තරංගු ගන්න. ඊළඟට පුතා හම්බුනේ නැතේ කියලා අම්මා හරි පියා හරි කියලා පොලිසියෙන් තියාගන්න බෑ. ඒක සම්පූර්ණ කියලා. දැන් මේව මූලික අයිතිවාසිකම් නැති අද තියෙනවා. ඊළඟට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, මෙන්න වාගේ එකතු වෙන්න සමාගමේ අයිතිය, නීති අනුව රැකියාවක් කිරීම කියලා මූලික අයිතිවාසිකම් හැටියට අද තියෙනවා. දැන් මෙහෙම මූලික අයිතිවාසිකම් හැටියට ගොඩක් දේවල් තියෙනවා. එතකොට ඒක නිසා කෙනෙකුට අද වදිහිංසා කරන්න බෑ. එයා අපරාධකාරයෙක් වෙන්න පුළුවන්, පාතාලයක් කෙනෙක් වෙන්න පුළුවන්. අපි ශිෂ්ට සමාජයක හදාගත්ත එක තමයි යාට නීතියක් තියෙනවා. නීතියෙන් විමර්ශනය කරලා වරදකාරයන අධිකරණයෙන් පමණයි දඬුවම් කරන්න පුළුවන්. ඒක කිසිම ආයතනයකට බලයක් නෑ දඬුවම් කරන්න. ඒක මේ විදිහට තියෙනවා. මේ විද්‍යාත්මක ජාල ප්‍රදේශ විතර මට කියන නම කියවල ගන්න වගේ දෙන ඉන්න අය ජෙරාඩ් බෝවින් පෙරර කිය. මිනිමර තුනකට සැකකරුවෙක් ඕනේ තිබුණා. ඔය ඉන්නකොට ආරංචියක් හම්බුන වරායින්දනවල ජෙරාඩ් කෙනෙක් එනවා කියලා. ඒ පාර ගෙදරට ගිහින් බලෙන් බිරිඳ වාහනේට දාන් ගිහිල්ලා මගරකල ඉඳලා එනකොට ඒන පුද්ගලෙ පෙන්නලා ආවා ජෙරාඩ් කියලා. යා ජෙරාඩ් ඔව් කිව්වා. මෙයා තල්ලු කරලා දැම්ම අර මනුස්සයා අරන් ගිහිල්ලා බය 4ක් තිස්සේ පොලිසියේ වත්තල පහර දුන්නා. අන්තිමට මරණාසන්න වුණා. එතකොට හෙලි වුණා මේ අපි හොයන ජෙරාඩ් නෙවෙයි. මේ වෙන ජෙරාඩ් කියලා. ඊට පස්සේ ගෙදර දුන්නා ඒ පාර රෝහල් එදා අකුරට වැඩ කරනවා නම් හොඳයි රෝහල්. ඒක නිසා මේ පුද්ගලික රෝහල් ගැටලක් කරා මාසයක් විතර හිටියා. රෝහල් බිල ලක්ෂ 17ක්. දැන් මේකට මෙන්න මේ කියන මූලික අයිතිවාසිකම් ගැන නඩුවක් දැම්මා. නඩුවක් දැම්මම ඒ නඩුව අහලා එතකොට අර නිලධාරීන් විරුද්ධව අර වදිහිංසා පනතේ අර්ථේ ක්‍රියා කරන්නේ කියලා වන්දි නියම කරා. ඊට අමතරව රෝහල් ගාස්තු ලක්ෂ 17ක් ගෙවන්නේ කිව්වා නේද? එතකොට කිව්වා මේ රෝහල් ගාස්තු අපි ගෙවන්න ඕනේ නැහැ. මොකද මෙයාට රජයේ රෝහලකට යන්න තිබුණා. රජයේ රෝහලෙන් කියන්නේ ඒ ගාන ගෙවන්නේ නැහැ කියලා. එතකොට මොකද අධිකරණ කිව්ව ශ්‍රේෂ්ඨ අධිකරණය. කාට හරි මිනිස්සෙකුට ප්‍රවේශියෙකුට තමන් ප්‍රතිකාර ගන්න ඕන රෝහල මොකක්ද කියලා තීරණය කිරීමේ අයිතිය ඔහු සතු. කාටවත් කියන්න බෑ උන්ට රජයේ රෝහලට යන්න මේ පුද්ගලික රෝහලට යන්න කොහාට යන්නේ කියලා. එයා තමයි තීන්දුව ගන්න ඕනේ. ඒක නිසා මේ මුදලත් එක්කම ගෙවන්නේ කියලා. ඊට පස්සේ වදිහිංසා පන්තියේ නඩු දැම්මා. නඩු දාලා මීගම මහාධිකරණ නඩුව අහන්න දවස් 10ක් තියෙද්දි අර පුද්ගලයා බස් එක යනකොට කොන්ත්‍රාත්යක් දීලා පිළිගියන් කරනවා. ඒ නඩුව දැන් තමයි. ඉතින් මෙහෙම වෙන්නේ මොකද? මිනිස්සු ඔය මිනිස්සු කොහොමද? ඇයි මිනිස්සුන්ට මේ කියන්නේ නැහැ? මේවෙන් ආරක්ෂා වෙන්න තමයි මූලික අයිතිවාසිකම් කියලා ඒක වගේ කියන්නේ. එහෙම අත්තරංගුවට ගන්න බෑ. යම් කිසි සාධාරණ සැකයක් නැතුව. සමහර අය අයිල පොලිසියට නිකන් ගෙනියලා නෑ අපි අත්තරංගුවට ගත්තේ නැහැ කියන්නේ.
ඒත් අත්අඩංගුවට ගත්තා. කෙනෙකුට Taman ඉන්න තැනින් ඊට වෙනසක් කරන්න බෑ කියලා අනක් තියෙනවා නම් ඒක අත්අඩංගුවට ගන්න. මේක අරගෙන අතින් අල්ලන් ජීප් එකට දාගෙන පොලිසියට ගෙනියන්න ඕනේ නැහැ. පොලිසියට එන්න කියලා කියනවා. ඒ කිව්වනම් ඒ පොලිසියට එක්කන් ආවනම් එයාට උතර යන්න බැරි නම් ඒක අත්අඩංගුවට ගන්න. දැන් මේක නීතිය සම්බන්ධ නෙවෙයි. ඒක නිසා මෙහෙම මේව තියෙන මෙහෙම කරන්නේ. ඒකට වදිහිංසාව මේක වදිහිංසාව කියන එක මේ ශාරීරික නෙවෙයි. මානසික වදිහිංසාව අපේ තියෙන්නේ අවමන් සහගත දඬුවම්, වික්ටෝරියන් ට්‍රීට්මන්ට්, අවමන් සහගත සැලකිලි. එතකොට ඒක වචනකින් උපුල වදිහිංසාවක් කරනවා. අද අපේ රැග් එක කියන විශ්වවිද්‍යාලවල මේක වදිහිංසාවක්. එතකොට ගුරුවරු අද ළමයින්ට පහර දීම බරපතල විදිහට කියනවා. කියන්නේ අපි මොකද මේ හදන්න නේද ඒක අහන්නේ. එහෙම නේ කියන්නේ මෙතන ගුරුවරු ඉන්න බෑ. අපි මේ ළමයින්ට ගන්නේ හදන්නේ පොලිසියත් කියන්නේ නැහැ. අපි මේ අර හොරකම් කරු බඩලික හොයා ගන්න ඒ වින්දිතය වෙනුවෙන් තමයි මේ සත්භාවයෙන් ගහන්නේ. හැබැයි සත්භාවයෙන් ගැහුවම සත්භාවයට පුළුවන් කමක් නැහැ. ඉඩයට කඩේ නේව, දත් කඩේ නේව, කංගාරි පොකරනේ වලක් ගන්න. සත්භාවයෙන් හැබැයි ගන්න. ගුරුවරු කියන අපි තරහ නෙමෙයි ගහන්නේ. හදාගන්න ගහන්නේ. හොඳයි. අපි ප්‍රශ්නයක් අහුවා. සර් ගුරුවරයෙක් කියවුවා. මම හදාගන්න ගහන්නේ. සර් හැදිරිද කියලා. උත්තර දෙකක් තියෙනවා. ඒක කියනවා මම හැදිලා නැහැ කියලා. ඉතින් ප්‍රශ්නයක් කරනවා හැදිච්ච නොහැදිච්ච කෙනෙකුට හැදෙන්න ගහන්න අයිතිය සදාචාරමේ අයිතිය. එහෙම නැත්නම් කියනවා නෑ මම හැදිලා කියලා. ඊට පස්සේ කරනවා හැදිච්ච මිනිස්සුන්ට ගහන්නද කියලා. එක දවසක් මේ පොලිස් වැඩසටහනක් කියද්දි මේ ගැන කියද්දි එක පොලිස් නිලධාරියෙක් නැගිටින්න දැන් කියනකොට සර් ඔහොම කිව්වට මම අද මේ තත්ත්වයේ ඉන්නේ කුටිකාව නිසා කියලා. මේක හැබැයි ගොඩක් අය කියන්නේ. ගොඩක් අය කියන්නේ සමාජයේ අමාත්‍යාංශ ලේකම්ද කියනවා. එතකොට ඒ කුටිකාවේ 4-5 දෙනෙක් එහෙම වෙනකොට තව 95ක් අර පාතාලයට පහල මේකට තල්ලු කරලා කියන්නේ නැහැ කවුරු. ඒක මම කුටිකාව නිසා මම බැලුවා මට පේනවා එක තරුවක්. කියන්නේ උපපොලිස් පරීක්ෂකවරයෙක්. මම ගාව පුතුමාගේ මොකද්ද තනතුර? මම උපපොලිස් පරීක්ෂකවරයෙක් කිව්වා. මම බොහොම හොඳයි. පරාද පුතුමාගේ අතප්පයක් කඩලා දැම්මම හොඳයි කියලා. ඒ සර් එහෙම කියන්නේ. කියලා. මම පොඩේ පුතුමා කුටිකාලා දැන් උපපොලිස් පරීක්ෂකයෙක් වුණා. අතප්පයක් කඩුණා DIG එකක් දෙන්න තිබුණේ. මෙහෙම තමයි හිතන්නේ. මේ සිතිවිලිත් එක්ක තමයි මේ වෙන්නේ. ඒක මේ වදිහිංසා වචන වලින් පුළුවන්. එක්තරා ප්‍රදේශයක පොලිසියට ගෙනාව ගුරුවරයා කාන්තාවක් එයා ගෙන්න හේතුවක් තිබුණා. ගෙනල්ලා පොලිසිය ඔයසිය ගෙනල්ලා පොලිසියට දාලා කිව්වා රාලහන්ලාරාමේ ඉන්න ඕනම සෙල්ලම් කරන්න බඩුවක් ගෙනාවා. කියලා ගියා පොලිසියට. ඉල්ලා දුමාරු කරගෙන ඔක්කොම කරන් විනාඩි 45 කට පස්සේ ආවා. අර රාලහමිල ඇවිල්ලා අර කාන්තාවෙන් අහනවා නංගි බැදලද? ඒක අනවශ්‍ය අපසන්න කරන්න. එච්චරනේ. ඔසිය කඩොතරෙන් කියනවා. මේක දැම්මා මූලිකයි වශයෙන් නඩුවක් ඇත්තේ. දැන් ගැහුවේ මොකද? එතකොට ඒක දැම්මෙන් පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රශ්නයක් ආවා වදිහිංසාව කියන එක වචනවත් වෙන්න පුළුවන්. දෙවෙනි එක මේ සෙල්ලම් කරන්න බඩුවක් ගෙනාවයි කියන එක වදිහිංසාව. ශ්‍රේෂ්ඨාධිකරණ මොකද කියන්නේ? වචනේනොත් වදිහිංසාවක් වෙන්න පුළුවන්. ඔය සෙල්ලම් කරන්න බඩුවක් ගෙනාවයි කියන්නේ. දැන් අපි ළමයෙකුට බෝඩික් එකේ ගිහින් දීලා කියලා මෙන්න සෙල්ලම් කරන්න බඩුවක් ගෙනාවයි කියලා වදිහිංසාවක් වෙන්න පුළුවන්. ඔය ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ එතන ඒ වචන පාවිච්චි කරනකොට ඒක පාවිච්චි කරන ලිංගික අර්ථයකින්. ඒතකොට මේ පසුබිම අනුව ඒක වදිහිංසාවක් කියලා 25000ක් වන්දියක් කියවන්නේ කිව්වා. ඒ නිලධාරීන් විරුද්ධව විනයන් වල ක්‍රියා කරන්නේ. දීප් වෙනවා. අපි කොමිෂමඩ ආව කෑගල්ලේ කාන්තාවක් කියයි. තමයි මුඩුකය එක්ස්රේ කරන්න. ගිහිල්ලා එතකොට මේ විදියට පේෂන්ට්ස්ලා ඉන්න ලෙඩ්ඩු ඉන්නවා රෝගී මෙතන එක්ස්රේ කාමරේ තියෙනවා මේ තිර එකක් තිබුණේ. අර කාන්තාව ගියා මේ උතන මේ එක්ස්රේ කරනකොට අර අයත් ඉන්නවා ඒක නිසා මේක හරියට මේ තිර දෙත්තත් ඇහෙන්නේ නැහැ. ඕකේ බලන්න කවුරුවත් නැහැ මොනව කරන්නද කියලා කිව්වා. ඒ එක්ස්රේ කරා අර කාන්තාවයි කුඩුකය වෙන්න.
සමහර බලන් හිටපු අය ඇස්ට්‍රොඩික් එක්ස්රේ කරන්නේ. කොහොම හරි මේක ඒකාන්තා පැමිණිලා කියලා කොමිසමට ආවා. කිව්වා වෛද්‍ය අධිකාරිය ගෙන්නුවා මෙහෙම එක සිද්ධියක් දැක්කොත් මෙහෙම වෙලා තියෙනයි කියලා. එපා යාට විරුද්ධ විනයානුකූල ක්‍රියා කරන්නේ කවුරු ප්‍රබන්ධාහට මුදල කියවන්නේ. මෙහෙම වචනවලුත් කියන්න පුළුවන් අපි කියන්නේ. ඒතර මේ විදිහට අද මුලික වාසිකම් කිරීමේ මානව හිමිකම් තව ක්ෂේත්‍රයක් වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම පෞද්ගලික කාලේ ආව අපේ මේ තියෙන විතර ගෝල්ඩ් පේස්. ගෝල්ඩ් පේස් එක EAP සමාගමකට බදු දෙන්න. ඒ බදු දුන්නා නම් දැන් අද අපේ තරුණයෝ ගිහිල්ලා උතන වාඩි වෙලා ඉන්නෝ අපි අය ගිහිල්ලා පෞල් පිටින් ගිහිල්ලා අර සුළඟ වාතාශ්‍රයේ විතර එහෙමනේ. නමුත් මේ බදු දුන්න නම් ගෝල්ඩ් පේස් අපට මේ බලපත්‍රය නැති දෙයක් නැහැ. එතකොට මේක දෙන්න යනකොට ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ මේක මුලික කරනවා. යූසුමවත් දුන්නේ නැහැ බලන්න. දැන් නම් ගන්න පුළුවන්. RT Act එක යටතේ ඕනම බැරි කියන දෙයක් ගන්න පුළුවන් ඔබට. ඕනම ආයතනයක අංගන් ඉන්න දෙයක් ගන්න පුළුවන්. RT Act එක යටතේ. ඒ වුණා නොදී ඉන්න බෑ. එතකොට මේ ගිහිල්ලා මේ ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ එදා අර මේක නඩු දෙකකදී කිව්වා හම්දුනේ අර මේදු ආම්දුරු ඇවිල්ලා. දේවානම්ද පිරිස රජුණන්ට කියපු කතාව. අර මුවා පස්සේ යනකොට දැන් මේව කරගෙන කිව්වේ මහරජා මේ පොළව මේ භූමිය මේ සියල්ල ඔබට පමණක් නෙවෙයි ඔබේ නෙවෙයි. මේ සියල්ල මේ මිනිසුන්ට සතා ශිල්පාව සියලු දෙනාටම අයිති. ඔබ මේකේ බාරකාරයෙක් විතරයි. මේ වගකීම් වෙන්නේ මේක ආරක්ෂා කරලා ඉදිරි අනාගතයට ඉතුරු කරන්න කියන කාරණේ කිව්වා. මේකම දැනියොක්කඟ බෙදා ගන්න බැරුව සර්බියාව ක්‍රෝෂියා අතර ආව අරගලයක් රටවල් දෙකක් අතර. ඒකේ ජාත්‍යන්තර අධිකරණය. ජාත්‍යන්තර අධිකරණය ඉදා විශ්වමාන්‍ය සභාපතියටි අපේ රටේ හිටපු තා කීර්තිමත් විනිශ්චයකාරයෙක් ශ්‍රීජී වීරමන්ත්‍රී විනිශ්චයකාරතුමා. එතුමා මේක කළා අර මිහිඳු ආමඳුර කියපු ඒ කතාවත් දාලා එතුමා කිව්වා ජලය කියන්නේ මනුෂ්‍ය සංහිඳයට අයිති තියා. ඒක මේ එක රටකට එහෙම අයිති කරගන්න බෑ. ඒ නිසා මේක රටවල් දෙකටම අයිති කියලා තීන්දුව. ඒ කාරණේ කියලා මේ අපේ ශ්‍රේෂ්ඨාධිකාරී නර්තීන්දදී කිව්වා රජය මේක දෙන්නේ නැහැ. රජය කියන්නේ බාරකාරයෙක් විතරයි. ඒ බාරකාරයට මේව අයිතිය පවරන්න බෑ. මේක අයිතිය මේ රටේ අනාගතය. ඒ නිසා මේක වැරදි කියලා ඒක කැන්සල් කරා. ඒ වගේම පොස්පේට් එක අපේ දෙන්න ගියා. පොස්පේට් එක කියන්නේ මේ රටේ තියෙන ඉතාම ඉහළ කණිජ නිධිය. තව අවුරුදු 200ක් ගියත් ඒක හිතෙන්නේ නැහැ. එතකොට ඒක දෙන්න මක්නමාරා කියන කුප්‍රකට සමාගමකට. කුප්‍රකට කියන්නේ නරක කියන එකනේ. සුප්‍රකට කිව්වොත් ප්‍රසිද්ධ හොඳ යකට. සමාගමකට දෙන්න ගියා. මේක දෙන්න ගියන් පස්සේ එතකොට අපේ මාමම්බල හාමුදුරුවෝගේ ප්‍රධානත්වයෙන් අවුරුදු දෙකක් තිස්සේ මේක අරගල කරලා ඒක දුන්නා. ඒක යනවා හාරන්න පුළුවන් සීමා බෝධිය දක්වා. එක පැත්තකින් අනිත් පැත්තේ ගියාගෙන දක්වා යටි ඒක ගියා. දෙන්නම හැදුවේ ඒ කාර්යය. ඊට පස්සේ මේක අරගල කරලා බාරන්තර පියරනා. අරගල කරලා බැරිදර ශ්‍රේෂ්ඨාධිකාරියට ගියා. එතකොට මේ වැරදිලවත් මේ පොස්පේට් ටික දුන්න නම් සීගිරි කළ දැම්මත් බෑ ඒක බලවහන්න. ඒ තරම් විශාල ප්‍රදේශයක පැතිරෙනවා. අර කාරණේ මේ කිව්වා. රජය කියන්නේ බාරකාරයෙක් විතරයි. මේ පොස්පේට් නිධිය කියන්නේ මේ අනාගතයට යන මිනිසුන්ගේ අයිතියත් එක්ක අනාගතයට ඉතුරු කරන්න ඕනේ. ඒ රජයට මේක දෙන්න එහෙම බෑ කියලා අවලංගු කරා වර්තමාන සමාජයේ. දැන් මේ විදිහට මේ මූලික අයිතිවාසිකම් ගන්න මේ අපේ මිනිස්යාගේ අයිතිවාසිකම් වෙන කල. ඒක නිසා අප මිනිහෙකුටම ඒ ගරුත්වය අර වේවත් කියන. අප මිනිහෙකුටම දැන් කෙනෙකුට පුරුෂිතුන ගියාම කවුරු හරි ඒ ඇතුලේ කාමරයක දාලා පහරක් ගන්න වඩා සමාජ බරපතලයි. එළියට එන්නේ සියලු ප්‍රසිද්ධිය සියලු දෙනා ඉස්සරහාම පහරක් ගන්නවා. ඒක තමයි ඩිග්නිටි කියන්නේ. ඒ ගරුත්වය කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒක ජනාධිපතිවරයා ඉඳලා සාමාන්‍ය සෞඛ්‍ය කම්කරුවෙක් කියලා අපි කිව්වොත් ඒ දක්වා මේක තනතුර නිසා, බලය නිසා, ධනය නිසා, උගත්කම නිසා මේක වෙනස් වෙන්නේ. හැම මිනිස්සෙකුටම උපතක් එක තියෙන ගරුත්වයක්. එයා කැමති ඒකට. කවුරුත් මෙතන ඉන්නවද? මුටි ගන්න කැමතියි. බැනුම් ගන්න කැමතියි. අනිත් අය අවඥාවට ලක් වෙන සමච්චර ලක් වෙන
හිතන්නේ කවුරුත් නැති කියලා. කවුරුත් කැමති තමයි කවුරුත්. ඒක තමයි මානසිකවම මූලික දේ. ඒතර මේක එක වාක්‍යයකින් කියනොත් මොකද කියන්න පුළුවන්? ගරුත්වයෙන් යුතු මිනිහෙක් කියලා ජීවත් වීමට කියයි. ඒ සඳහා තමයි අනික් කාරණා වෙන්න ඕන. ඒක රජයකට වගකීමක් තියෙනවා. අපි ඡන්දේ දීලා මේ අයිතිවාසිකම් ආරක්ෂා රජය පත් කරගන්න. ආණ්ඩුවක්. ඒතර ආණ්ඩුවේ වගකීම අපි දෙන එක ඒතකොට අපි ඡන්දේ දෙන එක කියන්නේ කිව්සුමක්. පුරවැසියත් එක්ක කරන්නේ. ඒ කිව්සුම පලාන කාරණේ මොකද ආරක්ෂා. එතකොට ඒක සියලු දෙනාට මේක වෙන්න තියෙනවා. ඒතර අපේ අනිත් කොටස් ඉන්න අපි ආබාධිත කොටස් වලට අද ලක්ෂ 17ක් 16ක් ඉන්නවා. එතකොට මේ ඇයිට අපේ සමාජීය ආරක්ෂාව කියන්නේ සමාජ වෙනත් ඉන්න අපේ ආන්ති කණ්ඩායම් කාන්තාවල් ළමයින් අපේ ආන්ති කණ්ඩායම් මැටසරකනේ. ඒකට වැඩි යනතාවයි. මෙයාට තියෙනවා. මෙයා ළඟදී වැඩි කෙනෙක් වර්ධකට ආවුවල ඉරේ දාලා ඒ ඉරේ ඉඳෙද්දි මේ බලෙන් පොඩ්ඩ කපලා. ඒක විසහාමි ඒ සෝම් එකෙන් සහභාගී වුණා විභාගයට අපි කොමිෂන් සභාවේ. එයා කියන්නේ ඒ පොඩ්ඩේ කියන එක වැඩි ජනතාවගේ සංස්කෘතික මේක. ඒක පොඩ්ඩේ නැති කියන්නේ එයාගේ සම්පූර්ණ අවමානට ලක්වීමක්. ඒ පාර බන්දරගාට කියලා සමාව ගන්න කියලා ප්‍රසිද්ධිය සමාව අරන් ඒක මේක කරා. ඒක ඡන්දේ මූලිකයි කියන්නේ. ඒ මූලිකයි ක්‍රියාත්මක කරන්න ඉඳලා මට මේ මානසික කුලි සභාවට එන්න ඕනේ. පරස්පර ඡන්දේ කියන්නේ ගිහලා මම අධිවර කුලි සභාපති ඇටේට අවුරුදු 4ක් උත්සාහ කරා. අන්තිමට ඉතින් ඉඩ දුන්නේ නැහැ. එතකොට මේ දැන් ඒ 88 ඒ ජනාධිපතිවරයා වුණත් මේ නීතියට යට. 1988 හදිසි නීතියක් තියෙනකොට පත්‍රිකාවක් ගහලා බෙදුවා දේශපාලන කණ්ඩායමක්. ඒකෙන් දැඩි ලෙස අධ්‍යාපන දවල් පත්‍රිකාවක් ක්‍රියාවක් ගෙන තුනේ ඒක විශ්ලේෂණය කරලා තිබුණා. ඒතර මේක පොලිසියෙන් වැසීමක් කියන්නේ කියලා වත්තර නගර සභාවේ දුන්නේ නැහැ. අතරගොඩ ගත්තා බූටල් පෙරේරා ඒ වගේ 4 දෙනෙක්. මේ ගිය අධිකරණයට ගියාම කිව්වා මෙන්න හදිසි නීති රෙගුලාසි ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ කරපු හදිසි නීති රෙගුලාසි තිබුණා කැසට් එක ඒකේ තිබුණ 28 කියලා වගන්තියක් ඒකේ තියෙනවා කිසිම පත්‍රිකාවක් ප්‍රකාශයක් පෝස්ටරයක් මුද්‍රණය කිරීම ළඟ තබා ගැනීම ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණ තහනම් කියලා පොලිස්පතිගේ අවසරය නැතුව මේකට මේක මත ගත්තේ කියලා ශිෂ්ටාධිකරණයක් දැන් අපේ අදහස් ප්‍රකාශ කිරීම වළක්වන්න පුළුවන් 14 වෙනි ප්‍රස්තාවය කියලා අපි ගත්තේ ඒක සීමා තියෙනවා. සීමා වලට ජාතික ආරක්ෂාව, ජාති සෞඛ්‍ය, පාර්ලිමේන්තු වරක් ප්‍රසාද, අධිකරණ තපාස කිරීම මේ වගේ කීපයක් තියෙනවා. ඒතර අධ්‍යාපන දාල පත්‍රිකාවේ විදිහට කිරීම කොහොමද ජාතික ආරක්ෂාව කරන්නේ? ඒක කොහොමද අධිකරණ තපාස කිරීමට බලපාන්නේ? ඒක ශ්‍රේෂ්ඨාධිකරණය කිව්ව ජනාධිපතිවරයාට බලයක් නැහැ. එයාටත් මේ හල්සි නීතිවල පනවන්න පුළුවන් නීතියට යට. ඒතර ආණ්ඩුව ගස්තා කරන නීතියරදී තමයි හදිසි නීතිය පනවනකොට සීමා ඇතුළත තමයි පනවන්න ඕනේ. එතකොට මේ 28 වෙනි වගන්තිය මේ හේකටවත් එන්නේ නැහැ. ඒක නිසා ජනාධිපතිතුමා විසින් මහජන ආරක්ෂක පන්තියේ ගැසට් මගින් පනවපු හදිසි නීතිය රෙගුලාස් වල 28 වෙනි වගන්තිය අවලංගු වෙයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරා. ඒක අදහස් ප්‍රකාශ කිරීමේ ඉතිහාස උල්ලංඝනය කියලා. ඒක 50000ක වන්තියක් ගෙවන්නේ කියලා නියම. මේ ජනාධිපතිතුමායි කියලා. ඒක තමයි අද අපේ රටේ නීති ආධිපත්‍ය කියන්නේ. දැන් 1999 පළාත් සභාවට යද්දී හෙට කියන පෝස්ටල් වෝට් එක අද හිටපු ජනාධිපතිතුමිය ගැසට් එකෙන් මේ හදිසියෙ ප්‍රකාශ කරනවා. ඒක මත කාන්තේ කාලේ දැම්මා. එතකොට මේක උසාවි ගියා. සිවිල් සංවිධානය. ශ්‍රේෂ්ඨාධිකරණ මොකද කිව්වේ? දේශපාලන පක්ෂයමිල්ල තමන්ගේ අදහස් දේශපාලන වේදිකාවක ප්‍රසිද්ධ වේදිකාවක ප්‍රකාශ කරනවා. ඒක ඒකට කියනවා ඉතිහාස. පුරවැසියෙක් ගිහිල්ලා තමන් ඡන්ද පත්‍රිකාවක් අරගෙන විරුද්ධ කතාවක් ගහලා දානවා. ඒකත් අදහස් ප්‍රකාශ කිරීමයි කියන්නේ. අර චතුර කතාවකවත් වගේම නිහඬව කරන පත්‍රිකාව එක මේක දෙකේ වෙනසක් නැහැ. ඒතර මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තමයි මේකෙන් උල්ලංඝනය කරලා තියෙන්නේ කියලා ඒ ජනාධිපතිතුමාගේ නියෝගය වැරදි කියලා වහාම සති දෙකක් ඇතුළත ඡන්ද කියන්නේ කියලා කොමසාරිස්ට නියම කරා. අද වෙන කොමසාරිස්ට උපචාරික තිබ්බා.
හරියට වැටෙන්නේ. ඒතර මේ විදියට අපි මූලික අයිතිවාසිකම් කියලා තියෙනවා. අද මේ එක් පැත්තකින් මේ ඒතර මානවවාදී නීතිය මිනිස්සු හැටියට අපි උදව් කරන්න අධ්‍යාපනයේ රෝහල් වල ඉන්න අයට ඒක අපේ මනුෂ්‍යකතිය වැඩි. අනිත් පැත්තට අයිතියක් හැටියට තියෙනවා සමහර අයිතිව ආබාධිතයට අයිතියක්. අපි ඒක අනුකම්පා කරන්න නෙවෙයි ඕනේ. අනේ පවුනේ මෙයාට අපේ කරුණාව අපේ දයාව නිසා උදව් කරනවා නෙවෙයි. ඒක අයිතියක් සමාජයේ මේ අයිතිවාසිකම් ලබා ගන්න. දැන් මොකද ඉරියා ඉන්නවනම් ඒගොල්ලන්ට සත්‍ය භාෂාව නෑ. මං ඉඳිදි මං පැතිවරණයේ නිලධාරීන්ට ආරම්භ කර පුහුණු කරන්න හැම පොලිම් බූත් එකම ඉන්නයට අර දැන් සංඥා භාෂාවෙන් කිව්වම ඒක කොහොමද මේ තේරුම් ගන්න කියලා. නිදා. පොඩ්ඩක් එයාට ඉන්නත් දක්ෂ 12ක් කියන ඡන්ද දෙන්න පුළුවන් ඒ ඡන්ද අපට වැටෙන්නේ නැහැ. ඒක නිසා මේ විදිහට සමහරව අයිතිවාසිකම් හැටියට තහවුරු වෙලා තියෙනවා. අනිත් පැත්තට අයිතිවාසිකම් නෙවෙයි උනට මේ මානසික අපේ මිනිස්සු හැටියට විස්තාචාරය දාපු අපේ ගෝත්‍රික සමාජෙ වෙනතර ශිෂ්ට මිනිස්සු හැටියට මේව ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඉතින් මේ විදිහේ එකක් හැටියට තමයි මානවික කොමිසම තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දැන් මම නවත්තන්න මේ කාර්යයට ඇතුලේ මේ ඔබට මේ කොමිසමෙන් මොකක්ද අපි කරන්න බලාපොරොත්තු වෙන කාරණේ කියන අපේ අධ්‍යක්ෂවරයා කෙටි විනාඩි කිහිපකදී අදහස් ඒ ඒකට ඔබට මොකක්ද එකෙන් ලබන්න පුළුවන් ගන්න ඔබ ගම්වල වැඩ කරනකොට ප්‍රදේශවල ඉන්නකොට මිනිස්සුන්ට කරදරයක් වුණා මුරුණා දැන් පොලිසියට හදිසියෙ යල්ලා යනවා ගානොත් දන්නේ මොකක්ද දන්නේ අපේ තියෙන හොට්ලයින් එකක් පැය 24 ඒකට කතා කරාම අපි වෙන මේකට පිටිහත් වෙනවා. ඒවා ඔබට බලා ගන්න මිනිසුන්ට තවත් අර මානසික උදව් වෙන්න පුළුවන්. ඉතින් මෙතන මම ඉතාලම සතුටු වෙනවා උදේ අර ආගමික සියලුවතාවක් කරලා ඒ සියලුම ඊළඟට භාෂාව මම කනගාටු වෙනවා ඒ වගේ සමාජ ඉන්නවා අපේ දෙමළ සහෝදරවරුන්ගෙන් දෙමළ භාෂාව කතා කරන්න බැරි වීම ගැන. ඒ භාෂා අයිතියත් ඒක මූලික අයිතියක්. මේ සියල්ලම අපි ගරු කරගෙන තිබුණොත් ඒ සංස්කෘති වලට අපි ගරු කරොත් තමයි මිනිස්සු එන්නේ අපි ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ රටක් හැටියට ශ්‍රී ලංකාව ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ ඒක නිසා මේ මානව දයා හිතවාදී මානවික සංවිධාන මේ කරන වැඩ කොටස ගැන භූමි සභාවෙන් අපි ප්‍රසාදයේ පළ කරමින් ඔබ මේව මිනිස්සු අතර විශේෂ අධ්‍යාපනය ඒ දැනුවත් කිරීම තව තව වැඩියෙන් ගෙනියන්න ඔබට ඒකට ධෛර්ය ශක්තිය ලැබෙවයි කියන එක උදව් වෙන අපේ මහානායක ආම්දුරවරු අනිත් උජිරතුමන්ලා සියලු දෙනාම ඒ කටයුතු කිරීම ගැන තම සතුටු වෙමි. ඔබට තවත් ඒකට ධෛර්ය ශක්තිය ලැබේවායි කියන ප්‍රතිඥාන් දීලා